සේනාධීරගේ සකුණි රන්දුලා පීරිස් අද දින ජාතික පුස්තකාලයේදී උපුල් සේනාධීර කතුවරයාගේ අවසන් කෘති දිත්තේ දොරට වැඩුම ජාතික පුස්තකාලයේදී මේ මොහොතේදී මා කැමති අද දිනේ පිළිබඳව ඔබතුමියට නැගෙන වදන් මමංකාරී නිවුස් ඔස්සේ ගලපන්නට. ඇත්තටම අද එළි දැක්ුණේ මගේ තාත්තා මගේ පියාණන් වන උපුල් සේනාධිරගේ අවසන් කෘති දෙක. රවුල මතක ඔහුපෑවත නමින් කෙටි කතා ස්වයං චරිත ප්‍රදානයක් කියන්නත් පුළුවන්, කෙටි කතා එකතුවක් කියන්නත් පුළුවන්. ඔහුගේ කුඩා කාල සිට මතකයන් එකතු කරලා රවුල ග්‍රාමයේ පිළිබඳ සහ ඔහුගේ ජීවිතය පිළිබඳ එකතුවක් තමයි කෘතියක් එළි දැක්වෙන්නේ. අනිත් කෘතිය කාලේ නම් කලණිය විදිහට එළි දැක්ුණා. කවි පොතක් වශයෙන් ඒක ඔහුගේ අවසාන කවි කෘතිය. ඇත්තටම රවුල මතක ඔහුපෑවත කියන කෘතියේ ලිපි පෙළක් වශයෙන් Facebook කරහා ලියා පළ කරන්න පටන් ගන්නේ 2020-21 වගේ කොවිඩ් කාලය ඇතුළත. නමුත් හිතනට අවුරුදු ගණනාවකට පසුව තමයි ඔහු ජීවිතුන් අතර මේ වෙලාවේ ඔහු ජීවිතක්ෂය පත්වුනේ. අවුරුදු 2025 පෙබරවාරි 20 ඔහුට ලොකු උවමනාවක් තිබ්බා මේ කෘති දෙකම කවදා හෝ පළ වෙයි කියලා. ඔහු නැති වෙලා අවුරුදු දෙකමාරකට පස්සේ අපිට හැකියාවක් ලැබුණා කොහොම හරි මේ කෘති දෙක රසකයන් වෙන විට මා කැමති මේ මොහොතෙන් ඔබගෙන් දැනගන්නට ඔබේ පියාණන්ගේ කෘති පිළිබඳව ඉදිරියේදී ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව. ඇත්තටම කෘති තාත්තා ලියලා ඉවර කර ලියපු කෘති සියල්ලම අවසාන කවියත් එක්ක එළි දක්වලා ඉවරයි. මේ හත්වෙනි කෘතියත් එක්ක හත්වෙනි කවි කෘතියත් ඔහු ඇත්තටම ප්‍රසිද්ධ වැඩිම ප්‍රසිද්ධ කවියෙක් වශයෙන් ඔහුගේ කවි පොත් 6ක් එළි දක්වලා රසික ප්‍රජා පාඨකයන් වෙත දක්වා අවසන් කරලා තියෙනවා. ඒකට මේ ඉතුරුනේ අවසාන ඔහුගේ ලේඛනයන් වල අවසාන කෘති දෙක සහ අවසාන ලිපි වල එකතුව. අතරම දැන් තවදුරටත් පළ කිරීමට තාත්තගේ ලියවිලා ඉවර වෙච්ච යමක් නැහැ. ඒකට ඒ පළ වෙච්ච කෘති සියල්ලම ඔහුගේ රසිකයන් වෙත ලැබී අවසානයි. උපුල් සේනාධීර කතුවරයාගේ දියණිය වශයෙන් ඔබගේ ඉදිරි බලාපොරොත්තු පිළිබඳව මමංකාරී නිවුස් වෙනුවෙන් අපි දැනගන්නට කැමතියි. මමත් ඇත්තටම කාලයක් කවි ලිව්වා. හැබැයි මගේ අධ්‍යාපන ජීවිතයත් සහ මගේ රැකියාවත් එක්ක තවදුරටත් ලේඛන කලාවෙන් යෙදීමේ හැකියාවක් නැහැ. හැබැයි කවදා හෝ දවසක මගේ තාත්තා මට ලබා දුන්න දේ තමයි දැනුම සහ කලාව කියන එක. ලේඛන කලාව පමණක් නෙමෙයි අන් සියලු කලාවන් ගැන ලොකු දැනුමක් අතරම තාත්තට පොත් 2000ක විතර පුස්තකාලයක් තරම් පොත් තියෙනවා. ඇත්තටම ඒවත් මම ඇත්තටම කැමති පොත් කිහිපයක් පමණක් තියාගෙන ඒවත් පාසල් වෙත ලබා දෙන්න අවස්ථාව දෙනවා නම් ඒවත් ප්‍රදානය කරන්න. මොකද ඒ දැනුම බෙදා දෙන්න ඕනේ. ඒක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව මේ අවස්ථාවේ. සහ DVD තාත්තගේ ළඟ ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. DVD සහ ඔඩියෝ බුක්ස්. ඒ ඔඩියෝ බුක්ස් පවා ලබා දෙන්න මම උත්සාහ කරා. හැබැයි ලැබුණේ නැහැ අවස්ථාවක්. ඒ දේවල් පවා ලබා දෙන්න තමයි මගේ තියෙන ලොකුම ආසාව. එතනින් එහාට කෘති කිහිපයක් මම තියාගන්න ඕනේ. ඒ අනුවම මගේ දැනටම මගේ අධ්‍යාපනික ජීවිතය සහ මගේ රැකියාව ඉගෙන ගන්න තමයි දැනට මගේ පෞද්ගලික තියෙන